හයි ළමයි හෝ කොහෙද යන්නේ කොකොකො මෙහෙන්න අපිත් එක්ක අද යමුද ඩුබයි අද කිව්වට අද නෙමෙයි අපි ගිහිල්ලා ඉවර කරපු ගමනක් සමය කියන නිවාඩුවට තමයි අපි දෙන්න ගියේ අබුදාබි වලින් මං හිතන්නේ අනකොට උදේ 10ට 11ට විතර ඇති මට වෙලාව හරියටම මතක නැහැ ඩුබයි මෝල් එකෙන් තමයි ඇවිදින්න පටන් ගත්තේ ඇක්වරියම් එක ඇතුළට ගෙන එලියෙන් තමයි බැලුවේ ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් අබුදාබි සී වර්ල්ඩ් එකයි ඇක්වරියම් එකයි මේ ඩුබයි ඇක්වරියම් එකත් එක්ක සසඳලා බලලා මට කියන්නකෝ කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා ගොඩක් අය කියන විදිහට අබුදාබි සී වර්ල්ඩ් එක මීට වඩා හොඳයි කියලා කියනවා. මම දන්නේ නැහැ. එක්ස්පීරියන්ස් කරපු කට්ටිය කියන්න ඒ තුනෙන් වඩාත් හොඳ කෝකද එහෙම නැත්නම් සේම් එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්ද කියලා. කොහොම නමුත් ඉතින් එළියෙන් තමයි අපි ඇක්වරියම් එක බැලුවේ. ඔය තියෙන්නේ අපි චයිනා ස්ට්‍රීට් එකට යන ගමන. එතන ලස්සන ෆොටෝ ලොකේෂන් තියෙනවා. ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යෙන්ම ඩුබයි මෝල් එකට චයිනා ස්ට්‍රීට් එකට යන්නම ඕනේ ෆොටෝ ගහන්න. මං හිතන්නේ එහෙමයි මං කියන්නේ එහෙමයි. මොකද මට ෆොටෝ පිස්සුවක් තියෙන හින්දා. ඔයගොල්ලන්ට පේනවද බලන්නකෝ ඈතින් පේන රෝස පාට ගහ. ඔය ගහ ළඟ ෆොටෝ ගහන්න ලස්සන වුණාට කොක්කු වගේ ගොඩාක් අය එතන වාඩි වෙලා ඉන්නවා. ඒ හින්දා ඉතින් අපිට එතන ෆොටෝ ගහන්න බැරි වුණා. ඔය අපි ආපහු මං හිතන්නේ මෙට්‍රෝ එකෙන් හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙන ඕල්ඩ් ඩුබයි යන්න ආපු ගමන. මේ ඉන්නේ ඕල්ඩ් ඩුබයි එකේ ගෝල්ඩ් ස්ට්‍රීට් එකේ. ගෝල්ඩ් සොක් ස්ට්‍රීට් එකේ. ගෝල්ඩ් විතරම තමයි ඉතින්. ගෝල්ඩ් ආකරයක මං වගේ රත්තරන් කෙල්ලක් ඇවිදිනකොට මොකද හිතෙන්නේ? අපේ මහත්තයා මන් රත්තරන් වටින හින්දා රත්තරන් ආපහු ගත්තෙත් නෑ ඕන්න. හිස් අතින්ම ගෙදර ආව රත්තරන් ටික බලලා. ඔකට ගියපුවම ඔයගලන්ට හම්බ වෙනවා මං හිතන්නේ ලොකුම බර තියෙන රත්තරන් මුද්ද ගිනස් වාර්තාවකුත් එක්ක ලිපියක් එතන දාලා තියෙනවා. ඔයගොල්ලෝ කියන්නේ එතන ෆොටෝ ගහන්න මාර පොරකෑමක් පොරකන්නේ. මට ෆොටෝ ගහන්න බැරි වුණා. මං ඒකේ ෆොටෝ එකක් හැබැයි ගත්තා. මට නිකන් ෆොටෝ ගහන්න ලැජ්ජයි වගේ හිතුණා. ඔය තියෙන්නේ බෝට් සවාරිය. ඩුබයි බස් කාඩ් එක පාවිච්චි කරලා අපිට යන්න පුළුවන්. දිරම් 2යි කැපෙන්නේ. ඕල්ඩ් ඩුබයි වලට ගිහපුවාම ස්ට්‍රීට් එකකින් ස්ට්‍රීට් එකට හරියට තොටුපොළෙන් තොටුපොළට වගේ අපිට ඇවිදින්න තියෙනවා. ඕල්ඩ් ඩුබයි කිව්වම මේක ගොඩාක් ලොකු ආකාරයක් නේ ආකාරයක්ද නෑ රවුමක් කියලා කියන්නම්කෝ ගොඩාක් ඇවිදින්න තියෙනවනේ ඒ තැන් වලට යන්න පුළුවන් උගලන්ට බෝඩ් එකෙන් ඔක්කොම ස්ක්‍රීන් එකේ මැප් එකත් එක්ක එන ටයිම් එකත් එක්ක මෙතනින් නැග්ගොත් කොතනින්ද වහින්න පුළුවන් කියන ඔක්කොම ක්ලියර්ලි තියෙනවා. ඒ හින්දා ඇවිදින්න බය වෙන්න දෙයක් නෑ ඕන්න. ඕල්ඩ් ඩුබයි යනවා නම් රෑ වෙලා යන්න එපා. අපි රස්නේ වැඩි හින්දා රෑ වෙලා ගියාට ඔයගොල්ලෝ හැන්දෑවේ හරි දවාලේ හරි යන්න. එතකොට තමයි ෆොටෝ වලට ලස්සන. ඔන්න දැන් අපි ඉන්නේ ඩුබයි ෆ්‍රේම් එකේ. මේ එකම දවසේ ගමනක් නෙමෙයි. ඩුබයි ෆ්‍රේම් එකට අපි ගියේ ඊළඟ දවසේ එමිරේට්ස් මෝල් එකට උදේ ගිහිල්ලා ඊළඟ දවසේ දවල් ඩුබයි ෆ්‍රේම් එකට ගියා. මං යනකම් හිතන් හිටපු ඩුබයි ෆ්‍රේම් එකයි එතනට ගියාට පස්සේ මට අත්දකින්න ලැබුණ ඩුබයි ෆ්‍රේම් එකයි දෙක හරි වෙනස්. ඔය තියෙන ඉතින් ඒගොල්ලන්ගේ අතීත කතා ගැන අතීතය ගැන හැම දෙයක්ම එතනට ගියපුවම බලා ගන්න පුළුවන්. හැම දෙයක්ම කිව්වට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ කොහොමද ජීවත් වුනේ මොන වගේ වෘත්තීමය දේවල්ද තිබුණේ කාලේ කරන්න ඩුබයි කොයි වගේද කියන දේවල් ඒක ඇතුලේ තියෙනවා අපිට බලන්න. බලන්නකෝ එළියෙන් පේන විදිහයි ඇතුලේ තියෙන දේවල් වලයි වෙනස. ඕකේ මං හිතන්නේ අපිට බලන්න තිබුණා ෆියුචර් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේවලුත් එක්ක. ඔව් ඉස්සරහට මං වීඩියෝ එකේ ඇඩ් කරලා ඇති ඒක. මේ තියෙන්නේ අපි එන්නේ එතනට වෙන්න ඕන. නෑ තාම අපි එතනට අවිල්ලා නැහැ. තාමත් අපි මියුසියම් එකක් වගේ තියෙන්නේ. අන්න ඒ කොටස තමයි බලාගෙන යන්නේ. ඔන්න දැන් අපිට යන්න පුළුවන් මං හිතන්නේ අර මං කියපු තැනට. එතනදී වීඩියෝ එකක් ප්ලේ කරලා අපිට පෙන්නන්නේ ඉස්සරහට ඩුබයි එක ඩ්‍රීම් ඩුබයි එක. ඒ කියන්නේ ඉස්සරහට සිහින මවලා තියෙන ඩුබයි එක කොයි වගේ අපිට බලන්න පුළුවන්ද කියලා. ඔය තියෙන ඉතින් අපි උඩට යනකොට අපිට එළිය පෙනෙච්ච විදිහ හැබැයි ඔය පාක් එකටත් අපිට යන්න බැරි වුණා. හේතුව ගොඩාක් අවුවයි. මරිනා යන්න හිටියේ මරිනා ගියෙත් නෑ. ඒ ගමනත් කැන්සල් කරලා ගෙදර එන්න තීරණය කරා රස්නේ වැඩිකමට. මොනා කරන්නද? නිමාඩු ගොඩක් හම්බෙන්නේ සමරයකට. ඒ වුණාට ඇවිදින්න හොඳ වින්ටර් එක. වින්ටර් එකට අපිට නිමාඩු අඩුයි. ඒ හින්දා ඉතින් සමර් එකට හම්බුනහමත් අපි ඒ නිමාඩුව කොහේ හරි යන්න ප්ලෑන් කරනවා. මේ ඩුබයි ෆ්‍රේම් එකේ උඩටම ගියපුවාම අපිට අර වීදුරුවේ ඇවිදින්න තියෙන්නේ. අන්න ඒ කොටස වීදුරුවේ මම නම් ඇවිද්දේ හරිම බයෙන්. ඒ වුණාට මං ඇවිදපු වීඩියෝ එක නැහැ. කොහොමත් මං තනියම නෙමෙයි ඇවිද්දේ. මොකද මේ වීදුරුව පොඩක් එහා මෙහා වෙනවා දැනෙනවා. එතකොට මට බයයි. ඒ හින්දා මං ඇවිදින්න බෑ කියලා අන්තිමට යාගේ අතේ ඉල්ල ඇවිද්දා. ඔය කියන්නේ ඔය තියෙන්නේ මං කියපු තැන. ඔය කියන්නේ නෙමෙයි. බලන්නකෝ ඉස්සරහට කොහමද ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ කියලා ඩුබයි එක. ඕකේ ඉතින් අපි අරන් තියෙන වීඩියෝ එකට පොඩි කොටසයි. ඔයගොල්ලෝ ඩුබයි ෆ්‍රේම් එක බලන්න ගියොත් ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. අපි නිකන් ඒ ලෝකේ ඉන්නවා වගේ දැනෙනවා. මන් දන්නේ කවදා මේ දේවල් හැබෑ කරගනීද කියලා. කොහොම නමුත් ඒගොල්ලෝ ඒ දේවල් ඇචීව් කරගන්නකොට
අපි මෙහෙ ඉඳීද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක ඇවිල්ලා තාක්ෂණයෙන් විතරක්ම පිරුණු ලෝකයක්. එහෙම වුණොත් එහෙම මිනිස්සුන්ට මං හිතන්නේ ජොබ් ලොකු ප්‍රමාණයක් අහිමි වේවි. මොකද මිනිස්සුන්ව සීමිත ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ සේවය කරන්න. මේ වගේ ලෝකයක් ඒගොල්ලෝ තනා ගත්තොත් එහෙම මෙහෙ අම්මෝ හිතන කොටත් බයයි. ඒක මං හිතන්නේ මේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාන දෙයක්. මං දන්නේ කොහොම මේ ලෝකෙ වෙනස් වේවිද කියලා. ඉතින් අපි බලන් ඉමු නේද? කොහොම මේ ලෝකෙ කොයි අතට වෙනස් වේවිද? අපිට මොන මොන දේවල් තව ඉස්සරහට ඉගෙන ගන්න වේවිද කියලා. කොහොම නමුත් වෙනස් වෙන ලෝකෙත් එක්ක අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙන හින්දා මං හිතන්නේ අපි අලුත් දේවල් ඉගෙන ගන්න එක අපේ ඉස්සරහට හොඳයි කියලා. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඉස්සරහට එන්න තියෙන ලෝකෙ ගැන හිතද්දි බයක් හිතෙනවද නැත්නම් ඉගෙනගෙන ඒකට පේස් කරන්න ඕන කියලා හිතෙනවද? ඒකත් යටින් කමෙන්ට් කරන් යන්නකෝ. මේ ලෝකෙ ඉස්සරහ ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා. ඒගොල්ලෝ පෙන්වන දේවල් හරි ලස්සනයි සුන්දරයි මැජික් වගේ. ඒ වුණාට ඉතින් ඒ ලෝකයේ ඇතුළත අපිට කරන්න තියෙන වැඩ ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. මට හිතා ගන්න බෑ ඇත්තටම මොනවා වෙයිද කියලා. හරි රස්සාවල් නැති වෙන එක පැත්තකින් තියමුකෝ. අඩුම ගානේ මිනිස්සෙට කරන්න වැඩක්වත් නැති වුනහම ඔන්න මම ගෝනි බිල්ලා මූඩ් එක ඕන් කරා. හේතුව මගේ මූණ පුපුරු ගහනවා හරි අමාරුයි යන්නේ. මේ අවුවේ යන්න.